අයිබෝන් කියලා පිළිගන්නවා අංගල මල්ල හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අපි අද කතා කරමු අපේ පාඩම් මාලාවේ තවත් එක poem එකක් ගැන. අද මම තෝරගත්ත poem එක තමයි මීට කලින් වීඩියෝ එකේ අපි කතා කරපු හිලරි බෙලොක් කියන poet ගේ තවත් poem එකක්. ඒක තමයි මැටිල්ඩා poem එක. මේ poem එකේ ඉන්නේ චූටි දරුවෙක්. ඒ දරුවගේ නම මැටිල්ඩා. එතකොට එයාගේ චරිතයේ එක් නරක පුරුද්දක් සහ ඒ නරක පුරුද්ද නිසා සිද්ධ වෙච්චි බොහොම අභාග්‍ය සම්පන්න සිදුවීමක් ගැන තමයි මේ පොයම් එකේ අපේ හිලරි බෙලොක් කියන කවියා අපිට කියන්න උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු පොයම් එක කොහොමද ගොඩ නැගීගෙන යන්නේ කියලා. ගොඩක් අය ඉල්ලලා තිබුණා මේ මැටිල්ඩා කියන පොයම් එක කියලා දෙන්නක්කේ කියලා. ඉතින් අන්න මම තෝරගත්තා මැටිල්ඩා පොයම් එක. Matilda told such dreadful lies. It made on gaps and stretched one's eyes. Her aunt, who from her earliest youth had kept a strict regard for truth, attempt to believe Matilda, therefore very nearly killed her. මේ ලයින් ටික කියවගෙන යනකොට මම කොටස් පැහැදිලි කරන්න. ලයින් බයි ලයින් නැතුව මැටිල්ඩා කියන්නේ නරක විදිහට බොරු කියන්න පුරුදු වෙච්ච ගෑනු ළමයෙක්. ඉතින් අපි කියන්නේ අර සාමාන්‍ය කතාවේදී මේ ඇස් රතු වෙන බොරු, ඇස් රතු වෙන විහිළු. අනේ වගේ මේ දරුවගේ මේ විහිළු කරන පුරුද්ද කොච්චර නරක විහිළුද මෙයා කරන්නේ කියනවා නම් කොච්චර බොරු කියන මේ වැඩේ කොච්චර නරකද කියනවා නම් මිනිස්සුන්ගේ ඇස් රතු වෙනවා. කියන්නේ කෝපයටපත් වෙනවා වෙන්න පුළුවන්, ලැජ්ජාවටපත් වෙනවා වෙන්න පුළුවන්, තරහ වෛරය වෙන්න පුළුවන්. කොහොම හරි මේ දරුවගේ මේ වැඩේ නිසා, මේ මැටිල්ඩාගේ මේ නරක පුරුද්ද නිසා, බොරු කියන පුරුද්ද නිසා හුඟක් අයගේ ඇස් රතු වෙලා තියෙනවා. එයාගේ නැන්දා තමයි එයාව චූටි කාලේ ඉඳලා බලාගෙන තියෙන්නේ. Who from her earliest youth had kept කියන තැනට වෙනකන් තේරුම් ගත්තොත් ඔයාලා තේරෙනවා මේ මැටිල්ඩාව පොඩි කාලේ ඉඳන් බලාගෙන තියෙන එයාගේ නැන්දා. හැබැයි මේ මැටිල්ඩා කියන බොරු කියන නරක පුරුද්දක් තියෙන කෙනෙක්. හැබැයි මේ මැටිල්ඩාගේ ආන්ට්, එයාගේ ආන්ට් ඒකට ඔපොසිට් කැරක්ටර්. ඒ නැන්දා බොරු කියන කෙනෙක් නෙමෙයි. නැන්දා හරිම සත්‍යගරුකව ජීවත් වෙන කෙනෙක්. ඉතින් නැන්දාගේ ආශ්‍රයේ ඉඳලත් ඇයි මැටිල්ඩා මෙහෙම වුනේ අපි බලමු. මොකද මේ වෙලා තියෙන්නේ කියලා. The fort very nearly killed her. අපිට මෙතන මේ very nearly the fort very nearly killed her කියන පදයෙන් අඟවනවා the upcoming destiny, the upcoming bad news. ඉදිරියේදී එන්න තියෙන bad news එකක් ගැන විස්තර කරන ලයින් පොඩි කොටසක්. අපි කියන්නේ චූටි වර්ඩ් එකක් විදිහට the killed her කියන the effort very nearly killed her කියන line එක අපිට ගන්න පුළුවන්. And would have done so hadn't she discovered this infirmity, for once toward the close of day Matilda growing tired of play, and finding she was left alone went tiptoe to the phone and summoned the immediate aid of London's noble fire brigade. දැන් එක දවසක මේ නැන්දා ගෙදර හිටපු නැති වෙලාවක් බලලා මේ මැටිල්ඩා යනවා ටිප්ටෝ එකෙන්. අර අපි කියන්නේ ඇඟිලි තුඩු වලින් ඇවිදගෙන යනවා. ගිහිල්ලා ෆෝන් එක ගාවට යනවා. මේ went tiptoe to the phone කියන පදය ඒ ලයින් එකෙන් අපිට අඟවන මේ දරුවා මැටිල්ඩා කියන කෙනා ගොඩාක් මේ ලොකු ළමෙක් වෙන්න බෑ. ටිප්ටෝ වලින් ෆෝන් එක ගාවට ගිහිල්ලා ගත්තා. සමහර විට කාටවත් ඇහෙන්නේ නැතුව හොරෙන් ගියා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් went tiptoe to the phone කියනකොට අර ඇඟිලි තුඩු වලින් ඉස්සිලා ෆෝන් එක ගත්තා වෙන්නත් පුළුවන්. මොකද මෙයා චූටි දරුවෙක් නිසා උස්ස නැහැ ෆෝන් එක. සමහරට උඩින් තියලා තියෙන්නේ. එතකොට ඒ නිසා එහෙම ඉස්සිලා ෆෝන් එක ගත්තා වෙන්නත් පුළුවන්. දැන් හැබැයි කෝල් එක අරන් තියෙන්නේ එසේ මෙසේ ලේසි පහසු තැනකට නෙමෙයි ලන්ඩන් වල තියෙන ගිනි නිවන එකකට තමයි අරගෙන තියෙන්නේ. එතකොට මේ මැටිල්ඩා කියන්නේ ලන්ඩන් වල හිටපු ෆැමිලි එකක දුවෙක්. එතකොට මෙයා ඉන්නේ එයාගේ නැන්දත් එක්ක ලන්ඩන් වල ගෙදරක තමයි ඉන්නේ. හරි. ඔන්න
මැටිල්ඩා සම්බන්ධයෙන් තොරතුරු ටිකක් දැන් අපි මේ වෙනකොට දන්නවා. මැටිල්ඩා කියන්නේ ගෑනු ළමයෙක්. එයා ඇත්තට ලොකු කෙනෙක් නෙමෙයි. පොඩි ගෑනු ළමයෙක්. හැබැයි වයස අපිට මෙන්ෂන් කරලා නැහැ මේ පොයම් එකේ. ඉන්නේ එයාගේ ආන්ටිත් එක්ක. එතකොට මේ පවුලේ ඉන්න දෙන්නයි එක්කෙනෙක් ආන්ටි අනික කෙනා මැටිල්ඩා. මැටිල්ඩාට තියෙන නරක පුරුද්දක්. හැබැයි එයාගේ ආන්ටි එකට ටෝටලි වෙනස් කැරක්ටර් එකක්. ඔපොසිට් කැරක්ටර් එකක්. එතකොට නැන්ද හරිම සත්‍යගරුකව ජීවත් වෙන කෙනෙක්. Within had kept a strict regard for truth. එයා සත්‍ය පිළිබඳ බොරු වෙන කෙනෙක්. ඇත්ත ගැන කතා කරන ඇත්ත ගැන වැඩ කරන කෙනෙක්. හැබැයි මේ එයා බලා ගන්න එයාගේ අපි කියන්නේ නැන්දා. අපි කියන්නේ ලේලි කියලා නේද? සහෝදරයාගේ දියණිය. ඇවස්ස කමට නෑකම. එතකොට අන්න එයාව බලා ගන්න මේ නැන්දා සත්‍යකරුක වුණාට මේ මැටිල්ඩා නම් සත්‍යකරුක නැහැ. අපි යමු ඊගාව කොටසට. Within an hour, the gallant band were pouring in on every hand, from Putney, Hackney, Downs and Bow. With courage high and hearts aglow, they galloped, roaring through the town. Matilda's house is burning down. මැටිල්ඩගේ හවුස් එක ගිනි ගන්නවෝ කියන තේ මේ ආරංචිය ආවට පස්සේ මේ ගැලන් බෑන්ඩ් එක එනවා ගිනි නිවන එකකේ සයිරන් නලාව දාගෙන කීයෝ 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 නේද එතකොට අපිට මේක විෂුවල් ඉමේජරි එකක් ගන්න පුළුවන් කොටසක් මේක දැන් මේ වීඩියෝ එක ප්ලේ වෙන අතර වාරේ මම මේ පැහැදිලි කිරීම කරන අතර වාරේ තිරේ දිස්සන රූප වලින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ කතන්දරේ හරි Inspired by British cheers and loud proceeding from the French side crowd, they ran their ladders through a score of windows on the ballroom floor and took particular pains to source the pictures up and down the house until Matilda's auntie succeeded in showing them they were not needed. දැන් මෙයාලා ඇවිල්ලා නිකන් ඉන්නේ නැහනේ අර ලැඩර්ස් තියලා මේ ජනෙල් වලට නැගලා මෙයාලා ජනෙල් වලින් එනවා ගෙදර සාලෙට එතකොට ඇවිල්ලා බලනකොට මේ මෙයාලා දැන් සෝදිසි කරනවා ගෙදර කොතනද ගින්නක් තියෙන මොකද චූටි දරුවෙක් තමයි කෝල් කරලා තියෙන්නේ ඉතින් චූටි දරුවගෙන් අහන්න බෑනේ කොතනද ගින්න කියලා ඉතින් මේ වැඩි හිටි මිනිස්සු මෙයාලා ඇවිල්ලා මුළු ගේම සෝදිසි කරනවා හරි අපි ඉමේජ් එකක් ගොඩනගගමු කොන්න චූටි ළමයෙක් ගෙදරක ඉන්නවා එයා කෝල් කරලා කියනවා ගින්නක් ඇති වෙලා තියෙනවා මෙහි කියලා ඉතින් ඒක අහපු ගමන් ගිනි නිවන හමුදාව ගිනි නිවන එකගේ ක්‍රියාත්මක වෙලා ඒ ගෙදර තියෙන තැනට එනවා ඇවිල්ලා මොකද කරන්නේ එයාලා ටක් ගාලා මේ ගින්න නිවන්න තමයි උත්සාහ කරන්නේ බලමු එතනින් එහාට මොකද වෙන්නේ කියලා and even then she had to pay to get men to go away දැන් මොකද උනේ මේ ඇත්තටම ගින්නක් නෙමෙයිනේ දැන් අපි දන්නවා ඔල්රෙඩි මැටිල්ලා කියන්නේ බොරු කියන ළමයෙක්. ඒ හැබැයි දැන් මේ ලන්ඩන් ෆයර් බ්‍රිගේඩ් එක මේක දන්නේ නැහැනේ. ඉතින් යාලා ආවා. ඇවිල්ලා ගින්න නිවන්න උත්සාහ කරනවා. එතකොට මැටිල්ලාගේ ආන්ට් එනවා. එයා ඇවිල්ලා බොහොම මේ අමාරුවෙන් තමයි එයා මේ කට්ටියව යවාගන්නේ නෑ නෑ එහෙම දෙයක් මෙතන වෙලා නෑ. ඔයාලා මෙතන අවල් they were no needed. එයාලා මෙතනට ඕනේ නැහැ කියලා එයා පැහැදිලි කරලා දෙන්නම එයාට සෑහෙන වෙලාවක් යනවා. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ මේ මිනිස්සු මෙතන යන්නේ කොහොමද නිකන් ඉන්නේ දැන් හිතන්නකෝ අපි ඒ විදිහේ බොරුවක් කියලා කෙනෙක් මෙහෙ මේ මිනිස්සු අපේ ගින්න නිවන්න ඇවිල්ලා එයාලා ඇත්තටම එයාලා ඇවිල්ලා තියෙන නිෂ්ඵල ගමනක් නේ එතකොට මේ නිෂ්ඵලත්වය එයාලා විඳ දරාගන්නේ කොහොමද බනිනවන්නේ නේද බැනලා එයා එහෙම නැත්තම් තරහ මූණු වලින් එහෙම නැත්තම් එයාලගේ වන්දියක් කියලා ඉතින් මේ ආපු ෆයර් බ්‍රිගේඩ් එක නිකන් යන්නේ නැහැ she had to pay and even then she had to pay එයාට ගෙවන්න වුණා මේ මෙයාලා ආපු එක ආපු නිසා නිෂ්ඵල ක්‍රියාවකට තමයි ආවේ. ඉතින් ආව දේ වෙනුවෙන් ගෙවන්න සිද්ධ වුණා. It happened that a few weeks later, her aunt was off to the theatre to see that interesting play, The Second Miss Thackeray. දැන් මේක වෙලා සති කිහිපයක් විතර වෙනවා. ඉතින් එදා සති කිහිපයකට විතර පස්සේ දවසක මේ මැටිල්ලාගේ ආන්ට් මැටිල්ලාගේ නැන්දා යනවා හරිම රසවත් ප්ලේ ඩ්‍රාමා එකක් බලන්න. ඉතින් මේ ඩ්‍රාමා එකේ නම තමයි The Second Mrs. Thackeray. මිසිස් ටැකරිගේ දෙවෙනි විවාහයේ සම්බන්ධ කතන්දරයක්. මේ කතන්දරේ ඇත්තටම මේක චූටි ළමයින්ට බලන්න සුදුසු කතන්දරයක් විදිහට නෙමෙයි ඉංග්‍රීසි ඉතිහාසයේ සඳහන් කරලා තියෙන්නේ. මොකද ඒක මේ ටිකක් වැඩි හිටි යන්ට
වෙන වෙච්ච නිර්මාණයක්. නමුත් වැඩි කෙනෙක් පමණයි නිර්මාණයක් නෙමෙයි. මං කියන්නේ පොඩි දරුවෙක්ට තේරුම් ගන්න අමාරු. ටිකක් වැඩි හිටියන්ට තේරුම් ගන්න පහසු විදිහේ නිර්මාණයක්. ඒතර මේකේ තියෙන්නේ එක්තරා කාන්තාවක් ඇයගේ පළමු විවාහය සාර්ථක වෙන්නේ නැහැ. ඇය දෙවෙනි විවාහයකට යනවා. එතකොට දෙවෙනි විවාහයේ ඇයට හමුවන පිරිමියා ඔහුටත් දරුවන් ඉන්නවා. එතකොට මේ ඔවුන් විවාහ වුණාට පස්සේ ඒ විවාහයේ පෙර විවාහයේ දරුවන් සමග යහපත් සම්බන්ධතාවයක් ඇයට නැහැ. එතකොට කලකිරීම ඒ වගේම ත්‍රාස්ත්‍රය ඒ වගේම ආදරයක් නැතිකම අර මිනිස්සු ගේ තියෙන නිකන් ප්‍රශ්න වියවුල් අන්න ඒ වගේ අවසානය ඒ වගේ තමයි මේ කතන්දරේ ගොඩ නැගෙන්නේ. සමහර තැන්වල හාස්‍ය තියෙනවා, ගොඩක් රණ්ඩු වෙන තැන් තියෙනවා. ඉතින් මේ නාට්‍යයේ අවසානයේ මේ ප්‍රධාන කැරක්ටර් එක මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය සුයිසයිඩ් කරගන්නවා. සියදි වෙනස් කරගන්න. ඉතින් කුඩා දරුවෙකුට නරඹන්න සුදුසු නාට්‍යයක් නෙමෙයි. ඉතින් ඉන්ටරෙස්ටිං ප්ලේ කියන තේරුම මෙතන දීලා තියෙනවා. The second Miss Thackeray එක බලන්න තමයි දැන් මේ ආන්ට් යන්නේ. හරි. She had refused to take her niece. එයාගේ ඥාති දියණියව රැගෙන යාම එයා අතහැරලා තියෙනවා. බලෙන්ම තියලා ගිහින් තියෙනවා ගෙදර. To hear this interesting piece. Interesting piece. මේ කොටස බලන්න මේ කතන්දරේ බලන්න මෙයා මේ රසවත් කතන්දරේ බලන්න මෙයාව ගෙනියන්නේ නැහැ. To defamation just and wise to punish her to telling lies. මේ කතන්දරේ බලන්න මෙයාට මේ තරම් දැනුමක් නැහැ. ඒ නිසා සහ මේ අර කරපු වැරද්දට දඬුවමක් දෙන්න. මොකක්ද දැන් කරපු වැරද්ද? එයා කරපු වැරද්ද තමයි කෝල් කරලා බොරු කියලා ෆයර් බ්‍රිගේඩ් එක ගෙදරට ගෙන්නපු එක. ඒ විතරක් නෙමෙයි නැන්දට ඒ වෙනුවෙන් ගෙවන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි එයාලා ඇවිල්ලා ගේ අනිත් පැත්ත පෙරලෙවනේ දැන් මේ ගින්න හොයාගන්න. ඒකට ගෙදර පින්තූර එලා තිබිච්ච ඒවා එහෙම වෙන්නේ නැති. එහාට මෙහාට කරනකොට ඒ වගේ වීදුරු ගැලලා බිම වැටෙන්නේ නැති නේද? ඉතින් ෆයර් ගැලන්ට් එකක් නේ එන්නේ. එයාලා ජනෙල් වලින් එහෙම ඇවිල්ලා ගෙට එබෙනකොට ඉතින් නේද? හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වෙනකොට ජනෙල් දොරවල් ගැන හිතන්නේ නැහැ. ඒවා කඩාගෙන ඉඳගෙන හරි මේ මිනිස්සු එනවා. මොකද එන්නේ ඉතිරි වෙලා තියෙන දේපල රැක ගන්න සහ ජීවිත ආරක්ෂා කරන්න. ඉතින් එතකොට ඒක අපිට මුකුත් කියන්න බෑ. ඉතින් කොහොම හරි නැන්දට ලොකු පාඩුවක් අලාභයක් වුණා. නැන්දට ඒක විඳ දරා ගන්න සිද්ධ වුණා. ඒ නිසා එයා දඬුවමක් විදිහට මේ දරුවව ගෙදර තියලා තමයි to punish her to telling lies to defamation just and wise. That night a fire did break out. ඒ රාත්‍රියේ හදිසි ගින්නක් ඇති වුණා. You should have heard Matilda shout. You should have heard her scream and bow. එදා රාත්‍රියේ හදිසි ගින්නක් ඇති වුණා. ඔය අහන්න තිබුණා මැටිල්ඩාගේ කෑ ගැහිම. ඔය අහන්න තිබුණා මැටිල්ඩා බය වෙලා කෑ ගහපු විදිය සහ එයා වැඳ වැටි උදව් ඉල්ලපු විදිය. හිතන්නකෝ චූටි දරුවෙක් ඉන්නකොට ගෙදර ගින්නක් ඇති වෙලා එයා දැන් උඩ ඉඳගෙන දැන් මේ මහල් නිවාස සංකීර්ණ එක හිතන්නකෝ. එතකොට මේ දරුවා කෑ ගහනවා. ඇටිගිරියෙන් කෑ ගහනවා. නේද? එහෙම කෑ ගන්න හොඳ නෑ. මට කෑ ගහන්න බෑ එහෙම. ඉතින් හිතන්නකෝ ඇටිගිරියෙන් මේ දරුවා කෑ ගහනවා. උදව් ඉල්ල කෑ ගහනවා. help me please help me. එහෙම කෑ ගහනවා. ඉතින් and through the window up and call. දැන් මේ through the window up දැන් මේ අප් කරන වින්ඩෝ එක දැන් අපේ නම් වින්ඩෝස් තියෙන මෙහෙම දෙපැත්තට අරින්න නේද? අපි හිතමුකෝ ට්‍රේන් වල තියෙන වින්ඩෝ එක කෝච්චියේ යනකොට අර අපිට අරින්න තියෙන වින්ඩෝ එක මෙහෙම උඩට දාලු කරන්න තියෙන. අන්න ඒ වගේ වින්ඩෝ එකක් තමයි මේ ලන්ඩන් වල මේ කියන සමාජයේ තිබිලා තියෙන්නේ. ඉතින් එයා අර වින්ඩෝ එක මෙහෙම උඩට තල්ලු කරනවා. සමහර වෙලාවට අපි අර බාත් รู ම් වල වගේ තියෙන වින්ඩෝ අර මේ චුටි අල්ලුවකින් මෙහෙම තල්ලු කරන්න තියෙන. තල්ලු කළා මෙහෙම තියෙන වින්ඩෝ එක මෙහෙම තල්ලු කරලා ඒක පොඩි රන්තවනයක් තියෙනවා. ඒ ජැක් එක ගහපුවාම වින්ඩෝ එක වැටෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ එහෙම වින්ඩෝ එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ වින්ඩෝ එක අප් කරලා උඩට උස්සලා මෙයා up and call to people passing in the street. මේ පල්ලෙහා වීදිය දිගේ මිනිස්සුන් යනවා. එතකොට මේ යන මිනිස්සුන්ට මෙයා උඩ ඉඳන් කෑ ගහලා කියනවා help me මෙහෙ ගින්නක් තියෙනවා කියලා කියනවා. But all in vain. හැබැයි ඒ සියල්ල නිෂ්ඵල වුණා. all in vain. මේ vain කියන දැන් exclamation mark එකක් තියෙනවා වලට පේනවා. For every time she shouted fire කියන word එක කමාස් ඇතුලේ තමයි දාලා තියෙන්නේ. They only answered little liar. fire කියලා මේ දරුවා කෑ ගන්න හැම වෙලාවෙම පල්ලෙහා ඉන්න මිනිස්සු එකතු වෙලා බලන් ඉඳලා කියන්නේ මොකද?
little liar පුංචි බොරුකාරී බොරුවක් නේද කියන්නේ මේ පාරත් අපි රවට්ටන්න නේද හදන්නේ and therefore when her aunt returned ඉතින් එයාගේ ආන්ටි නැවත එනකොට Matilda and the house were burnt Matildaයි ගෙදරයි පිච්චිලා තිබුණා. ඔක තමයි කතන්දරේ. මේ කතන්දරේ කියනකොට ඔයාලා චූටි කාලේ අහපු කතන්දරයක් මතක් වෙනවද කියලා මම හිතනවා. මොකද අපිට චූටි කාලේ ඉතින් අහන්න හම්බ වෙනවනේ කතන්දර රසවත් කතන්දර. ඔය අතර උපදේශාත්මක කතාවක් මම අහලා තියෙනවා. අර කොටිය කෑවෝ කියන කතන්දරේ. එක ගොපළු පිරිමි ළමයෙක් ඉන්නවා කවුබෝයි කෙනෙක්. ඉතින් මේ ළමයා ගමේ ඉඳලා එයාගේ හරක් පට්ටිය හරක් ටික අරගෙන යනවා කැලේට. ගිහිල්ලා දවස් අවසානයේ තමයි ආය ගමට එන්න ඇවිල්ලා හරක් ටික එයාලගේ ෂෙඩ් එකට එයා ගාල් කරලා එයා ඉන්නවා. ඉතින් මේ පිරිමි ළමයා හරිම විනෝදකාමී මේ හිතන දවසක් බොරුවක් කරන්නේ ගමේ මිනිස්සුන්ට. එයා මොකද කරන්නේ? එදා එයාගේ හරක් ටික දක්කගෙන කැලේට ගිහිල්ලා ලොකු උස ගහකට නැගලා එකපාරට කෑ ගහනවා කොටිය කෑවෝ. මිනිස්සු දන්නවා මේ කැලේ භයානක කොටියෙක් ඉන්නවා. මිනිස්සු හිතනවා එහෙනම් මේ ළමයාට කරදරයක් කරන්න සහ මේ හරක් හොරෙන් කන්න තමයි මේ කොටිය ඇවිත් මිනිස්සු ඉතින් අතට අහුවෙන ආයුධ ටික පොල්ලක් වෙන්න පුළුවන් කැත්තක් වෙන්න පුළුවන් මොකක් හරි අරගෙන දුවගෙන එනවා ඉතින් කොටිය වෙලම. ඒ එනකොට ඔන්න සත්තු ටිකත් හොඳට ඉන්නවා දකිනවා මේ කැලේ තන පිට්ටනිය අර තනකොළ කකා මේ හරක් ටික ඉන්නවා දකිනවා සහ ළමයා උස ගහක් උඩට වෙලා හොඳට මහා අයියෙන් හක ගාලා හැ ගාලා hina වෙනවා දකිනවා මෙයාලා. ඉතින් අන්න මිනිස්සුන්ට තරහයි එයාලා මේ ළමයාට බැනගෙන ගෙදර යනවා. ওই විදිහටම දෙවෙනි දවසෙත් ළමයා මේක මේ විදිහටම කරනවා. දවස් දෙක තුනක් කරාට පස්සේ දැන් අර තරම් මිනිස්සු වෙන්නේ නැහැ දැන් මේ කොටිය කෑවකන. කාලයක් යනකොට මිනිස්සුන්ට මේක සාමාන්‍ය දෙයක් වුණා. මිනිස්සු ළමයා මොන විහිළුව කරත් ගණන් ගන්නෑ. දැන් මම බොරුකාරී කියලා හංවඩු ගහලා ඉවරයි. හැබැයි එක දවසක් ඇත්තටම කොටිය ඇවිල්ලා හරක් රංචුවයි හරක්ව මරාගෙන කෑවා. කතාවට මම අහලා තියෙන්නේ ළමයාවත් මරාගෙන මේ කොටියා කෑවා කියලා. මොකද කොටින්ට ගස් නගින්න පුළුවන්. ඉතින් කොහොම හරි ඔක තමයි කතන්දරේ. අර බොරුව විනාශය කැඳවුවේ කොහොමද කියන එක තමයි අර සිංහල කතන්දරෙන් චූටි කාලේ අපිට කියලා දුන්නේ. ඉතින් මේ හිලරි බෙලොක් English poet මෙයා මේ මැටිල්ඩාගේ කතන්දරෙන් කියන්න උත්සාහ කරන්නේ බොරුව හොඳ නෑ ළමයිනේ no more lies තව දුරටත් බොරු එපා කියන කතන්දරේ ළමයින්ට කියලා දෙන්න children's letter චූටි අයට මේ childrenට පොඩි අයට kids letter for children for kids he wrote this poem for kids and for children for kids or for children okay ඉතින් හිලරි බෙලොක් කියන්නේ ළමා සාහිත්‍යයේ විශාල මෙහෙවරක් කරපු කෙනෙක්. එතකොට the Matilda the little liar. එතකොට මෙයා මේකෙන් උත්සාහ කරනවා බොරුව හොඳ නැහැ කියන එක සමාජයට චූටි දරුවන්ට කියලා දෙන්න. ඉතින් අපිට visual imagery ඒ වගේම repetition ඒ වගේම මේ කතන්දරේ ගන්න තියෙන theme එක නේද මැටිල්ඩා කියන topic එකේ මුලින්ම කියන මැටිල්ඩා told such dreadful lies මුලින්ම මැටිල්ඩාගේ චරිතය විස්තර කරලා තමයි පටන් අරගන්නේ. එතකොට මේ line by line මේ සම්පූර්ණ poem එකම descriptive language එකක් තියෙනවා. හරිම විස්තරාත්මක කතන්දරයක්. ඒ විතරක් නෙමෙයි හරිම රසවත් විදිහට චූටි ළමයින්ගේ හිතේ visual imageries ඇඳෙන විදිහට මේ කතන්දරේ මේ අපේ හිලරි බෙලොක් කියන රචකයා විස්තර කරලා තියෙනවා. ඉතින් අපිට හිලරි බෙලොක්ගේ නිර්මාණ දෙකක්ම තියෙනවානේ. ඉතින් හිලරි බෙලොක් කියන කවියගේ නිර්මාණ දෙකක් තියෙන නිසා දැන් අපි කලින් සිලබස් වල එතකොට past papers වල සහ model papers වල ඔයාලා දැකලා ඇති එකම කවියාගේ නිර්මාණ දෙකක් තිබුණොත් සමහරලාට compare contrast කරන්න තියෙනවා. අපිට compare කරන්න කියනවා මේ කවිය සහ මේ කවිය එකම කවිය කොහොමද මේක විස්තර කරලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් හිලරි බෙලොක්ගේ the Matilda කියන poem එකයි ඊට කලින් අපි කතා කරපු microbe poem එක තමයි අපිට නිර්දේශිත poem විදිහට තියෙන්නේ. ඉතින් මේ poem දෙකේ කතෝරයා කොහොමද poem දෙකම ලියලා තියෙන්නේ? දෙකම ලියලා තියෙන දරුවන්ට. children for children. එතකොට microbe poem එකේ ළමයි නොදන්න දෙයක් ගැන විස්තරාත්මකව පැහැදිලි කරමින් යම්කිසි හාස්‍ය රසයක් humor එකක් දෙන්න උත්සාහ කරන මේ හිලරි බෙලොක් අපිට
මැටිල්ඩා පොයම එකේ උපදේශයක් අවවාදයක් දෙන්න ළමයිගේ ජීවිත හැඩගස්වා ගන්න හොඳ අවවාදයක් දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් කොමික් වර්ස් එකක් කොමික් වර්ස් for children ළමයින්ට කොමික් වර්ස් එකක් තමයි මේ මයික්‍රෝබ් එකෙන් දෙන්නේ. හැබැයි මැටිල්ඩා පොයම එකෙන් අදහස් කරන මැටිල්ඩා පොයම එකෙන් දෙන්න උත්සාහ කරන්නේ උපදේශයක් අවවාදයක් හොඳ ජීවිතයකට ආදර්ශයක්. ඉතින් මං හිතනවා ඔයාලට මේ කතන්දරේ පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් ගිහින් එන්න හැමෝටම සුබ දවසක් වේවා.